මේකට සිග්නල් නෑ අප්පච්චි. අපි හැමෝම මෙතන ගිලිලා මැරෙනකල් අපිට පණිවිඩයක් යවා ගන්න බැරි වෙයි. මොකද්ද කරන්න කියලා තේරෙන්නේ නෑ අප්පච්චි. අපිව මඩේ ගිලිලා යනකල් බේර ගන්න එන්න කියලා කාටවත්ම කියා ගන්න බැරි වෙයි මයි දුවේ. මේකට සිග්නල් පොඩ්ඩක්වත් නෑ. පාරවල් සේරම වැහිලා ගිහින් සිග්නල් නෑ දවස් 6ක් තිස්සෙම. පණ බේරගත්තට වතුර ටිකක් නැතිව අපිට පිපාසෙන් මියදෙන්න වෙන්නේ. එක මේක කෝල් එකක් හරි ගන්න පුළුවන් වුණා නම් එක මේක කෝල් එකක් හරි ගන්න පුළුවන් වුණා නම් එක මේක කෝල් එකක් හරි ගන්න පුළුවන් වුණා නම් අපි හැමෝම ජීවත් වෙනවා යකෝ. සාමාන්‍යයෙන් වෙනදා විපතකදී ඔයාලා ළඟින්ම ඉන්නේ කවුද? මේ සැරේ විපතේදී ඔයාලව මුලින්ම දාලා ගියේ කවුද? පහුගිය ආපදා අවස්ථාවේ ආපදාවට ලක් වුණ හුඟක් පැතිවල දින ගණනක් යනකල්ම ෆෝන් වලට සිග්නල් තිබුණේ නැහැ. හේතුව උනේ අදාළ ප්‍රදේශවල විදුලිය නැතිවීම. සංනිවේදනය කියන්නේ ආපදා අවස්ථාවකදී මිනිස්සෙක්ගේ ජීවිතය බේරගන්න තියෙන එකම මාධ්‍ය වුණාට ලංකාවේ උනේ ඒකේ අනිත් පැත්ත. කරන්ට් එක ගිය ගමන්ම සිග්නල් නැති වෙන්නේ කොහොමද? ඒ තමයි අදාළ සමාගම් වල ටෙලිෆෝන් ටවර් වලට බෑකප් පවර් සිස්ටම් එක නැති එක. මේ සිග්නල් අවුල දරුණුවටම ආවේ අනාගතයේ අදයි කියාගත්ත ලංකාවේ ප්‍රමුඛ පෙළේ කම්පැනියෙන්. සිරාවටම මේක මහලොකු වියදම් යන වැඩක්ද? ඇත්තටම මේ මල්ටි මිලියන් කම්පැනි වලට මේවා හෙනම පොඩි වැඩ. ජෙනරේටරේකුයි අනිත් බඩු ටිකයි විතරයි ඕනි මේ වැඩේට. ඒවටත් වඩා ඊටාම වියදම් අඩු ක්‍රමය තමයි මේ සෝලර් පැනල්. දැන් අනාගතේ අදයි කියපු උඹලා කියන්නේ උඹලට මේ එකකටවත් සල්ලි නැහැ කියලාද? අනේ 1990 ගණන් වල ඉඳලා මිනිසුන්ගේ රීරි මාංශ හූරගෙන කාපු සල්ලි එතකොට හොරක්‍රම 100 ගානකින් එකතු කරපු සල්ලි එතකොට කරන්ට් එක තියෙනවා නම් සිග්නල් තියෙයි. නැත්තම් නැති වෙයි. ඒවා අපිට වැඩක් නැහැ කියලා. අර සුළු ලාභේ මිනිස්සුන්ගේ ජීවිතවලට වඩා ලොකු වුණා උඹලට නේද? අනාගතේ අදයි ගගා බයිලා ගහලා මේ රටේ මිනිස්සු හූරගෙන කාලා අන්තිමට අත්‍යවශ්‍යම වෙලාවේදී ලස්සනට මග ඇරලා මිනිස්සු මැරෙන්න ඇරියා. වහිද්දිවි ටීවී රේඩියෝ අක්‍රිය වෙද්දි පණිවිඩයක් දෙන්න තියෙන එකම විදිය ෆෝන් එක. ආරක්ෂා වෙන විදි අවදානම් කලාපගෙන 100 ගාණක් පණිවිඩ යවුවත් කිසිම වැඩක් උනේ නැහැ. සමහර මිනිස්සු කඩා වැටුණු ගෙවල් අස්සේ නැත්තම් පස් අස්සේ හිර වෙලා අතේ තියෙන ෆෝන් එකෙන් කෝල් එකක් අරන් කාවම හරි ගෙන්නගෙන පණ බේර ගන්න උත්සාහ කරන්නේ නැති. තව අය පලාතම වතුරෙන් යට වෙද්දි වහලෙට හරි නැගලා කෝල් එකක් දීලා බේර ගන්න එන්න කියලා කියන්න හදන්නේ නැති. හැබැයි මේ කාටවත් මේවා කියන්න පුළුවන් උනේ නැහැ. කෝල් එකකින් බේර ගන්න පුළුවන්කම තිබුණු මිනිස්සු 100 ගාණක් මැරිලා යද්දි මේ ප්‍රසිද්ධ කම්පැනි මොකද්ද කළේ? නෙට්වර්ක් වැඩ නැහැ. හැබැයි සොච්චන් ඩේටා ටිකක් දුන්නා. ලංකාවේ මිනිස්සුන්ගේ රීරි මාංශ කකා දියුණු වුණ කම්පැනි ඒ දීපු ඩේටා ටිකත් වැඩ නැති වෙන්න කනෙක්ෂන් නොදෙද්දි ජීවිතේට හිතුවේවත් නැති මිනිස්සු ඇවිත් අපේ රටට උදව් කළා. ඉන්දියාවෙන් ආවා, ඇමරිකාවෙන් ආවා, ජපානයේ, යුනයිටඩ් ඇරබ් එමිරේට්ස් වලින් ඇවිත් තවමත් වැඩ. තව රටවල් බර ගාණක් බරපතල විදියට උදව් දුන්නා. ඔන්න ඔහොමයි. ලංකාවේ කම්පැනි අපිටම කෙලිද්දි ලෝකේ අනිත් මිනිස්සු අපිට උදව්වට ආවේ. ලංකාවේ උන් අපිට එහෙම කරද්දි ස්ටාර්ලින් කම්පැනිය මුළු දෙසැම්බර් මාසෙම අන්ලිමිට් ඩේටා දුන්නා. ඒ වගේම ස්ටාර්ලින් කිට් 100ක් එවලා මේ වෙද්දි ආපදා ප්‍රදේශවල වැඩ පහසු වෙන්න. Thank you so much, brother. We will never forget the help you are giving us right now. අනාගතේ අදයි ගගා බොරු පොయ్య දාගෙන හැමිනෙන උන්ට කියන්නේ. අනාගතේ දෙන්න කලින් අඩු ගානේ ලංකාවේ හැම තැනකටම 3G සිග්නල් වත් දීපල්ලා. මිනිස්සු මැරෙන්න වැටිලා ඉද්දිත් ගසා කාපු හැටි මතක් කරලා දෙන්නද? මිනිස්සු පැකේජ් ඇක්ටිව් කළා. සිග්නල් නැහැ. හැබැයි පැකේජ් ඇක්ටිව්. සමහර පැතිවලට තාම හරියට සිග්නල් නැහැ. එතකොට මිනිස්සු පැකේජ් ඇක්ටිව් කරලා ඒ දවස් ගාන නිකන් ගෙවිලා ගියා. හිතා ගන්න පුළුවන්ද? ඒකෙන් විතරක් ගහපු ගැහිල්ල කොච්චරක්ද කියලා. තොපි වගේ. අහිංසක මිනිස්සුන්ගේ මරණෙත් හූරගෙන කනවුන් හැඳි ගෑවිලා යන්න උත්තරේ තමයි මේ තියෙන්නේ. දවසක හැම ගෙදරකම මේවා තියෙන්න ඕනි. උඹලට ටවර් එකකට සෝලා එකක් ගහන්න සල්ලි නැහැ. හැබැයි මේ වගේ දෙයක් ලංකාවට එද්දි ඒවට කෙලවන්න වියදම් කරන්න නම් පුදුම සල්ලියක් තියෙන්නේ. අර බ්‍රෝටයි මේ බ්‍රෝටයි සල්ලි වියදම් කර කර අමූලික පච සමාජගත කරලා මේ වගේ දියුණු දේවල් ලංකාවට එන එක නවත්තන්නද හිතන් ඉන්නේ උඹලා? යකෝ ඔය සල්ලි වලින් කරන් ගියත් වැඩ කරන ටවර් ටිකක් හදපල්ලා. එහෙම නොකර මිනිස්සු මැරෙන්න ඇරලා දැන් සහන යාත්‍රා කියා රට වටේ බඩු බෙද බෙද ගියාම හරිද බං? නවසීලන්තයේ 1NZ ජාලයට එහි අධිකරණයෙන් ඩොලර් මිලියන 1.1 දඩයක් පහුගිය දෙසැම්බර් 1 වෙනිදා නියම කළා. දන්නවද හේතුව මොකද්ද කියලා? 2021 2023 කාලේ කීප සැරයක් කරන් ගිහින් ෆෝන් වලට සිග්නල් නැති වුණා කියලා කීප දෙනෙක් පැමිණිලි කරලා තමයි යාලා මෙහෙම දඩයක් කෑවේ. දීපල හානි ජීවිත හානි මුකුත්ම උනේ නැහැ කියලා. කම්පැනි එක කොච්චර තර්ක කළත් කිසිම වැඩක් උනේ නැහැ. අධිකරණයේ මේ කේස් එකේ අන්තිමේදී කිව්වේ මොකද්ද දන්නවද? හදිසියකදී දුරගින්න වැඩිහිටි ආබාධිත අයට ෆෝන් සිග්නල් අත්‍යවශ්‍යයි කිව්වා. සල්ලි මත්තෙම නැහෙන්නේ නැතිව මිනිස්සු ගැනත් බලන්න ලොකු වගකීමක් දුරකථන සමාගම් වලට තියෙනවා කිව්වා. හැබැයි නවසීලන්තේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මුන් අපි මැරෙන්න වැටිලා ඉද්දි ලෝන් එකකුත් දීලා සිග්නලුත් කපලා ඒකෙනුත් අපිට කෙලින එකයි කරන්නේ. කොහොම වුණත් අවුරුදු ගානක හූරා කෑන් වල පව ඔහෙලට ගෙවන්නම වෙනවා. මට නම් පේනවා අනාගතේ අදයි කෙසේ වේතත්. ඔහෙලගේ අනාගතේ ඇදයි කියලා නම්.
ධම්මික මහත්තයෝ ස්ටාර්ලින්ක් එක ගෙවන්න දෙන්න වැඩපිළිවෙලක් හදන්න. තව ටිකක් කතා කරලා ගාණ ටිකක් අඩු කරගන්න. කැම්පේන් දෙන්නම් නොමිලෙම. ආණ්ඩුවෙන් මම මේක ඉල්ලන්නේ. මේ කම්පැනි වලට දැඩි නීති දාන්න. අඩුම තරමේ පැය 12ක්වත් විදුලිය නැති වුණාම සිග්නල් දෙන්න බෑකප් පව තියාගන්න කියලා. මේවට දැන්වත් නීති හැදෙන්න ඕනි. මීට කලින් එහෙම හැදිලා තිබ්බනම් මැරුණ 100 ගාණක් අතරින් එක මිනිස්සෙක්ගේ හරි ජීවිතය අපිට බේරගන්න තිබ්බා. මිනිස්සුන්ගේ ජීවිතවලටත් වඩා මාකටිං ගැනයි ලාභ ගැනයි විතරක් හිතන. අනාගතය අදයි. උඹලගේ අත්වල ලේ එච්චරයි.